සාමාන්‍යයෙන් ස්ටාර්ට් කරද්දි මෙතන ක්ලච් එක කෑල්ල පාදලා තමයි ස්ටාර්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මේක තමයි මම අර කියපු lever එක මල්ටි ෆන්ක්ෂන් lever එක. මේක අපි ඉස්සරහට දැම්මොත් ඉස්සරහට යනවා. මේකෙන් පස්සට දැම්මොත් පිටිපස්සට යනවා. ඊට පස්සේ මෙතන gears තියෙනවා low medium high කියලා. මෙතනින් අපි දෙම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා accelerate එක. අපිට අදාළ ගන්න accelerate කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා කට බා කොටස කරකවන එක. මෙතන තියෙනවා මෙතන pressure එක කරකවන කොටස. මෙතන එහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඕගා එක ක්‍රියාත්මක කරන මේක. ඊට පස්සේ මේකෙන් අපිට ඕගා එක අපිට එහෙම මෙන්න කරගන්න පුළුවන්. ඔය ෆන්ක්ෂන් ටික මුලින් අපි කරලා බලමු. මේකෙන් සාමාන්‍ය කරන්නේ මේක උස්සන්න මාර්ගය මසාජ් ඕන්නා කියලා ඒකයි ඒක සාමාන්‍යයෙන් ඒ කියන්නේ 80 rpm ගඩ කරන්නේ හැබැයි දැන් නම් ආයේ තෙල් අඩුයි මයිතරි ඊළඟ මේකේ නීල් එක වෙන උස්සන්න පුළුවන් මේ කළු පාට ගෑල්ල මෙයානේ මේ නීල් එක අපිට සාමාන්‍යයෙන් ගොඩක් ඉස්ස කරමුණත් ඉස්ස ගන්න පුළුවන් එතකොට කියන්නේ ලොකු මේවා පුළුවන් ඒ කියන්නේ අපිට මේස් බඩේ පුතේ කරනවා කියලා ඒ වගේ එකක් තමයි අපිට මේක කරගන්න පුළුවන් වල බලන්න මෙතන කොහොමද වෙන්නේ කියලා ට්‍රැක් එකේදී අපිට බලන්න
ආවට පස්සේ අර ඇඟිලි මේ වගේ තියෙනවා. ඒකෙන් ගස්ලා දාන්නේ. මේකේ තව දැනගන්න කාරණා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ සාමාන්‍යයෙන් ලොකු RPM එක නැතුව, يعني සාමාන්‍ය මේක රේටඩ් එන්ජින් RPM එක නැතුව මේක අපි ස්ටාර්ට් කරලා මෙතන වීල් එක දැම්මොත් එහෙම, يعني මෙතන මේ කටර් බයි කොටස දැම්මොත් එහෙම එතකොට පොඩි බීප් ටෝන් එකක් එනවා. මොකද ඒතර හරිය එන්ජින් RPM එකේ නෑ කියලා. එතකොට හරිය එන්ජින් RPM එකේ තියෙන්න ඕනි මේක අනිවාර්යෙන් ඉස්සරහ කරකවනවා. දෙවෙනි කාරණේ තමයි මුලින් ප්‍රෙෂර් එක දාලා තමයි කටර් බයි කොටස දෙවෙනුවට දාන්න ඕනේ. නැතුව මෙතනින් දාන්න හම්බෙන්නේ නැහැ. මෙතන ලොක් කරගන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මෙතන ෆීඩ් කරගන්නවා කියලා. මෙතනින් ෆීඩ් කරගන්න ටික මෙතන ප්‍රෙෂර් වෙන්නේ නැත්නම් මෙතන ඉර වෙනවානේ. අන්න ඒකින්ද තමයි මෙතන වැඩ කරනාට පස්සේ තමයි ඉස්සර අනිවාර්යෙන් කටර් බයි එක දාන්න ඕනේ. කොන්න කොට ඔයාලා බලා ගන්න. right ඔය ඩිප් එකේ ෆන්ක්ෂන් විදියට තියෙන්නේ මම කලින් කළු පට ස්පොන්ජ් කැල්ල මේ කැල්ල ඒක ඔය කොටස් ටික තමයි තියෙන්නේ අපි කැල්ල ටික ගන්න කොමිස්ටර් කියන්නේ අපි ඔය ටයිල්ස් කියලා කියනවා සාමාන්‍යයෙන් මේ වෙයින් තමයි අපි කුඹුරකට වගේ ගියාට පස්සේ ගොයන් ටික ළඟට අරගෙන මෙතනට ලං කරලා ගන්න. කටර් බායකේ බ්ලේඩ්ස් කොටස ලං කරලා ගන්න මේ ටයිල්ස් වලින් තමයි. එතකොට සාමාන්‍ය උසානුව මේක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන උසානුව මේක. එතකොට මේක අපිට උස්සලා පාස් කරලා අදාළ ටික මේක දාලා මෙතන ෆීඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක යද්දි මේ බ්ලේඩ් එක මොකද මේ මෙමෙලා එනකේ කැපෙන්න බලනවා. ඒ කැපෙන ටික මෙතන මේ ඕග එකක් වගේක් තියෙනවා. මෙතන එන ටික මේ තියෙන ෂේප් එක අනුව ඔක්කොම එක තැනට මෙතන ෆීඩ් කරගන්න try කරනවා. ඊට පස්සේ මෙතන අපේ ලේසියෙන් කරන්න බලන්න පුළුවන් මෙතන ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ එන ටික කරන එක දිගේ මෙතන ඉස්සරහට යනවා. ඊට පස්සේ මෙතනින් අපිට මේ තියෙන ට්‍රෙන්ඩ් හින්දා ඒ ටික ලිහිල් කරලා කරන එකට එන්න බලනවා. මම කොහොමද සැහැල්ලුවෙන් මේක කරගන්න පුළුවන් කියලා. ඔය කන්ටිට පේනද මෙතන ඉගෙන කරන වෙන ටික මෙතනින් දාගන්න. බලන්න පුළුවන්. මේක තමයි ප්‍රෙෂර් කොටස කියලා කියන්නේ. ඉන්නනේ තියෙන්නේ. මේ වගේම අත්වගේ තියෙන කෑලි වලින් අඬු වලින් මේ කෑල්ල මෙතන වියර තියෙනවා. මෙතන පල්ලෙහාට වැටෙනවා. පැහැදිලිද? ලොකු RPM එකෙන් කරකින ඉන්න. මෙහෙම ඩිස්ක් අතර තියෙන වාසිය තමයි මේන වී ටික, මේ කරල් ටික දෙපාර තුන් පාර මේකෙන් කරකවල තමයි ගන්නෙ. දෙපාර තුන් පාරක් කරකවන්න හැකියාව දිනු මේක මේ අතර තියෙන ඉන්න. හැබැයි මේක මේ පැත්තට තිබ්බා. ඒව දෙපාර තුන් පාරක් කරකව ගන්න හම්බෙන්නේ නැහැ. එකපාරක් දෙපාරක් කරකවලා මේක නවත්ත ගන්න. හැබැයි මෙහෙම තියෙන එකේ ලොකු chance එකක් තියෙනවා. පැහැදිලිද? එතකොට මෙතන තව chance එකක් තියෙනවා. මෙතනින් එන එකේ මෙතන ලොකු blow එකක් එනවා. මෙතනින් මේන blow එකෙන් ලොකු බුලම් පාරක් මේ පැත්තට එනවා. ඊට පස්සේ මෙතනින් වැදිලා වැටෙන V ටික මෙතන පළවෙනි ඕගර් එකට මේකට පළවෙනි ඕගර් එකට වැටෙනවා. මෙතන මේ V ටික කැරලා යන V ටික පළවෙනි ඕගර් එකට වැටෙනවා. වැටිලා ඊට පස්සේ මෙතන එහා පැත්තෙන් බැලුවොත් එහෙම මාතරින් කරනවා කෙලිම ග්‍රේන් ටැංක් එකට යන බටයක් තියෙන ග්‍රේන් ටැංක් එකට යනවා. ඊට පස්සේ දෙවෙනිවට වැටෙන බොල් V ටික හරියට පිරිපහදු වෙච්ච නැති V ටික ආපහු මෙතන දෙවෙනි ඕගර් එක තියෙනවා. දැන් දෙවෙනි ඕගර් එකට වැටෙනවා. දෙවෙනි ඕගර් එකට වැටෙන ටික ආපහු බටේකි මෙතනට වැටෙනවා.
ඊපස්සේ ආපහු ක්‍රෂර් වෙලා ඒකේ බොල් වීට් එක හොඳ වීට් තිබ්බනම් හොඳ වීට් එක විතර මේකට වැටෙනවා. ඒක ඒ ටික ඔක්කොම ග්‍රේන් ටැංක් එකට යනවා. අර එන පිදුරු ටික සියල්ල මේ එන හුලම් පාරේ මෙතනින් එළියට දානවා. ඕක තමයි කම්බයින් අවශ්‍යයි සාමාන්‍යයෙන් එන්නේ. එතකොට සාමාන්‍ය වී කරලින් තුනෙන් එකක් විතරක් ගන්න එකේ වාසිය තමයි. ඒතර එක්ස්ට්‍රා මුකුත් අපි අරගෙන නැහැ. දල ගොයම් ටික විතරයි අරගෙන තියෙන්නේ වී කරල්ට විතරයි. මොන වී කරල්ට විතරයි මේක හැමතිස්සෙම කරකෙන්නේ. ඒක ලොකුවට තෙල් හානියක් සිදු වෙන්නේ නැහැ. හයි. පැහැදිලි නේද? අනිත් මේ බෙල්ට් එහෙම තියෙනත් එක්ක බලා ගන්න පුළුවන්. يعني සාමාන්‍ය ගොවි මහත්කෙකුට උනත් මේක අපිට බෙල්ට් එකක් අරගෙන මේ ගියොත්ම දා ගන්න පුළුවන් විදිහට තියෙනවා. අනිත් තමයි මම අර කිව්වේ ගයිඩ් වීල් එක කියන්නේ මෙන්න මේක. ඒක සාමාන්‍යයෙන් කෑලි දෙකකට එන්නේ. ඒකට ට්‍රැක් බෙල්ට් එකට ගලවන්න නැතුව ඒක වෙන මේක ගන්න පුළුවන්. සාමාන්‍ය අනිත් ඒව ගත්තොත් එහෙම මේවම ලොකුවට අනිත් අපේ කම්බයින් එක කියන්නේ අපේ වෙනත් මොකක් හරි කම්බයින් හවුස් එක ගත්තොත් එහෙම මේ රීල් වලට ගොඩක් හානි වෙන්න පුළුවන්. හැබැයි මේව සාමාන්‍යයෙන් මේක ඔරිජිනල් ජපාන් මැෂින් එකක්. ඒ හින්දා ඒක සාමාන්‍ය ඩියුරබිලිටි එක වැඩි මේ මැෂින් එකේ. ඒක අපි හැබැයි ලයිව් වෙනවා ඩීසල් ටැංකිය. ඩීසල් ටැංකිය කොච්චර පුළුවන් කොහොමද ලීටර්? 115ක් පුළුවන්. ඩීසල් ෆිල්ටර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට ওই නම් ටග් ගාලා කෑලි බලන්න පුළුවන්. නෝගරේ මොකක් හරි හිරවුනොත් එහෙම මෙතන කෑලි ගලවලා ටග් ගාලා බලන්න පුළුවන් මොහරි අඩුපාඩු වෙලා තියෙනවද කියලා. right. ඔයාලට අර FDS ටෙක්නොලොජි කියන එක කියන්න බැරුණා නේ. කියන්නේ ට්‍රැක් එක දෙපැත්තට කරගෙන විදිය. මම ඒක දාලා පෙන්නන්නම්. ඒක වැඩි දාන්න ඕනේ. ඇත්තටම ට්‍රැක් එක මේ ගෙවෙනවා එහෙම වුණොත් එහෙම ගෙවෙනවා. මම තනකොළ පිස්සෙත් තියෙන හින්දා මම FDS ටෙක්නොලොජි පෙන්නන්නම්. ඒ කියන්නේ මේ ට්‍රැක් දෙක දෙපැත්තට කරගෙන වල පොඩ්ඩක් බලන්න. මම මේ පැත්තේ මැෂින් එක මේ මූණ මේ පැත්තට අරන් පෙන්නන්නම්. පොඩි දෙක. පොඩයි. ඒක තමයි FDS ටෙක්නොලොජි කියන්නේ. ඒ කියන්නේ මේ මැෂින් එකේ පළල ලියද්දක් තිබ්බොත් මේ ලියද්ද උනත් මේකෙන් කපන්න පුළුවන්. මේ වැඩි ඩක් ගියානේ. ඒක කරවම කරකව ගන්න පුළුවන්. ඒක FDS ටෙක්නොලොජි කියලා කියන්නේ. ඒ තාක්ෂණය මේක විතරයි තියෙන්නේ. මේක හොඳට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය වෙන කුඹරක තිබ්බොත් එහෙම මෙහෙම හැරෙවොත් එහෙම එක ට්‍රැක් එකක් විතරයි කරගෙන අනිත් ට්‍රැක් එක බ්‍රේක් කරලානේ තියෙන්නේ. ඒකට ෆස්ට් එකත් එක කඩාගෙන යනවා. දැන් මෙතන ලොකු හානියක් කියලා නැහැ.